බලන්න මේ ජලයේ වේගය. මේ කඳු දෙක දෙපසින් තියෙද්දි මැදින් යන මේ පටුමාවත මේ විදිහටම වැහුවොත. ඔව්. මේ කඳු දෙක යා කරලා මහා ගල් බැම්මක් බැන්දොත. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස දුටුගැමුණු මහා රජාණන් රජරට එක්සේසත් කිරීමේ මහා සංග්‍රාමය නිමා කර සම්බුද්ධ සසුනේ උන්නතිය උදෙසා මහියංගන මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමට අදිටන් කළ යුගයයි. මේ මහා කර්මාන්තයට දහස් ගණන් දෑත් එක් වී තිබුණා. දවල් දැඩි හිරු රශ්මියෙන් සේවකයන් පීඩා විඳිද්දී ඔවුන්ගේ වෙහෙස නිවන්නට පෙමිණි එක් විශේෂිත මිනිසුකු සිටියා. දේවයන් වහන්ස බලන්න අර පුද්ගලයා දෙස. ඔහු දිනපතාම මේ සේවකයන්ට බුලත් ගෙන එනවා. ඔහුගේ ශරීර ශක්තිය පුදුම සහගතයි. කිසිදු වෙහෙසක් ඔහුගේ මුහුණේ නැහැ. එයනම් සැබෑවකි පුරෝහිත. බලන්න ඔහු ගෙන යන බුලත් කඳේ විශාලත්වය. නමුත් මා ඔහුව මීට පෙර දැක නැහැ. සෙබළුනි, දැන් ඔහුව මා වෙත කැලවාගෙන ගන්න. පස්වාන් දහසකට බුදුවන්නට දේවයන් වහන්ස. ඔබ වහන්සේ මට කතා කළේ කුමක් සඳහාද? මම නුඹට කතා කළේ නුඹේ විස්තර දැන ගැනීමටයි. නුඹේ මේ ශරීර ශක්තියට සහ සේවයට මා පැහැදුනා. පවසන්න, නුඹේ නම කුමක්ද? පින්වත් රජතුමනි, මම මේ අවට කන්දක ජීවත් වන සාමාන්‍ය වැසියෙක් පමණයි. මා දිනපතා වනයෙන් බුලත් කඩාගෙන මේ සෑය බඳින පින්වතුන්ට පූජා කරනවා. මේ තියෙන බුලත් වැල් ටික නම් පංකාදු. මෝරපු බුලත් කොළ ටික අයින් කරලා හොඳ කොළ විතරක් කඩා ගන්න ඕනේ. බොහොමාගේ අද පටන් නුඹ අපට බුලතාය. නුඹේ ඒ සේවය අගය කරමින් නුඹට අවශ්‍ය සියලු පහසුකම් සලසීමට මා නියෝග කර සිටිනවා. සෑයේ වැඩ කටයුතු නිසි පරිදි සිදු වෙද්දී සොබාදහම බුලතා හට වෙනස්ම මගක් පෙන්වන්නට සූදානම් වුණේ. පසුගිය රාත්‍රියේ ඇදහැළුණු චණ්ඩ මාරුතයත් සමග වූ මහා වර්ෂාව වනාන්තරයේ සුපුරුදු සලකුණු වෙනස් කර තිබුණි. සුපුරුදු පරිදි තම බුලත් සැපීමේ රාජකාරිය සඳහා වනයට පිවිසි බුලතා හටේ දක්නට ලැබුණේ අදහාගත නොහැකි දර්ශනයකි. අහෝ, මේ මහා වෘක්ෂයටත් කුණාටුවට පහර දී ඇත. ඒ නිසා මාගේ සුපුරුදු මඟ අද අවහිර වී ඇත. කන්නැත. මා මේ මහා කන්ද තරණය කර එහා පසින් වනයට පිවිසෙන්නෙමි. කඳු මුදුනට ප්‍රමිණි බුලතා ඉදිරියේ දිස් වූයේ සොබාදහමේ අපූරු නිර්මාණයකි. මහා කඳුපන්ති දෙකක් අතරින් පසුබිය දිනවල වැසුණු වර්ෂා ජලය මහා ජල කඳක් ලෙස වේගයෙන් පහළට ගලා යමින් තිබුණේ. නිරපරාදේ ගලා යන එම මහා දිය කඳ දෙස බුලතා බොහෝ වේලාවක් බලා සිටියේය. එවිට ඔහුගේ මනසේ අපූරු අදහසක් පහළ වීය. අපේ රජතුමා මේ මහා සෑය ඉදි කරන්නේ අපේම උන්නතිය උදෙසයි. මටත් කළ හැක්කේ සේවකයින්ට බුලත් සැපීම පමණයිද? නැත. මමත් මේ රටේ මිනිසුන් වෙනුවෙන් යමක් කළ යුතුමයි. බලන්න මේ ජලයේ වේගය. මේ කඳු දෙක දෙපසින් තියෙද්දි මැදින් යන මේ පටුමාවත මේ විදිහටම වැහුවොත. ඔව්. මේ කඳු දෙක යා කරලා මහා ගල් බැම්මක් බැන්දොත. ඒ බැම්ම නිසා මේ දිය කඳ මෙතනම නතර වෙනවා. ඔහුට මේ මුළු බින්තැන්නම අස්වද්දන්න පුළුවන් මහා වැවක් මෙතන හැදෙනවා නේද? කිසිම කෙනෙක්ට නොකියාම අද හොඳම්ම මම මේ වැඩේ පටන් ගන්නවා. දහවලේ රජුට බුලත් සපයන මම රාත්‍රියේදී මේ මහ පොළොව සරු කරන්න වැවක් බඳිනවා. එදින
බුලතා නැවත නිවසට පැමිණියේ බුලත් පමණක් නොව ඔහුගේ මනසේ මැවුණු මහා වැවක සිතුවමත් සමගිනි. රජු සෑය බඳිද්දී තමන් කාටවත් නොකියාම මේ මහා වැව බැඳිය යුතුයයි ඔහු දැඩිව අදිෂ්ඨාන කරගත්තේය. ඔහු දහවල් කාලයේ සේවකයින්ට බුලත් සපයා රාත්‍රී කාලයේ කිසිවෙකුටත් නුදෙනෙනට ඊ මහා කඳු දෙක අතර වැව් බැම්මක් බඳින්නට පටන් ගත්තේය. ඔහුගේ නින්දා හිමි වුණා. ඔහුගේ ශරීරය දහදියෙන් සහ මඩෙන් තෙත් වුණා. මේ අබිරහස් හැසිරීම ගම්මුන් අතර සැකයක් ඇති කළා. ඔහු රෑ බෝවී නිවසට පැමිණෙන විට ඔහුගේ බිරිඳ මහත් කනස්සලෙන් බලා සිටියා. ස්වාමිනි, ඇයි මේ වද විඳින්නේ? ගමේ අය කියන ඔබ රැට කොහෙදෝ යනවා කියලා. ඔවුන් කියන්නේ ඔබ නිදානයක් කාරනවා කියලා. මට ඇත්ත කියන්න. ඔබට මොකද්ද වෙලා තියෙන්නේ? සොඳුරිය, මම නිදානයක් කාරන්නේ නැහැ. ඒත් මම හදනවා මේ රටේ ජනතාවට කවදාවත් නැති නොවන නිදානයක්. තව ටික දවසක් ඉවසන්න. මගේ මේ අත්වල තියෙන තුවාල වලට වටිනාකමක් ලැබෙන්නේ මම කරන දේ මුළු රටම දැනගන්න දවස වැඩි ඒතක නෙවෙයි. එතකල් මාව විශ්වාස කරන්න. කවුරු මොන දේ කිව්වත් මට ඔබව විශ්වාසයි ස්වාමිනි. ඔබ මේ රටේ මිනිසුන්ට කිසිම නරකක් නොකරන බව මම හොඳින්ම දන්නවා. මහියංගන මහා සෑයේ වැඩනෙම වූ මංගල දිනය උදා වුණා. මුළු රටේම ජනතාව සෑය දෙස බලා සාදුකාර දුන්නා. උත්සවයේ අතරතුර බුලතා රජු ඉදිරියට ගොස් දනින් වැටුණා. දේවයන් වහන්සේ, ඔබ වහන්සේ සෑනිම කළාසේම මමද ඔබ වහන්සේ වෙනුවෙන් සහ මේ රට වෙනුවෙන් කුඩා තෑග්ගක් සූදානම් කළා. කරුණාකර මා සමග පැමිණ ඒ නරඹන්න. පින්වත් රජතුමනි, මෙන්න බලන්න. මම මගේ අතින්ම සාදානිම කළ කුඩා වැව. ඔබ වහන්සේට මෙතැන් සිට මෙහි කටයුතු බාරයි. බුලතා, මෙය මහා ප්‍රාතිහාර්යයක්. කිසිදු සේවකයෙකු නැතිව, කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතිව නුඹ මේ සාගරයක් වනි වැවක් බැන්දේ කෙස්ද? බලන්න පුරෝහිතතුමනි, මේ සොරව්ව පර්වතයක් මැදින්ම කපා ඇති අපූරුව. ඔහෙමයි දේවයන් වහන්ස. සැබැවින්ම පුදුමයි. මේ තරම් කෙටි දිනකදී මේ මහා සාගරයක් වනි වැවක් බැන්දේ කෙසේදව? බුලතා, සැබැවින්ම මේ නම් මහත් පුදුමයකි. නුග අද සිට අපගේ ප්‍රධාන ඉංජිනේරුවරයයි. ඒ සඳහා නුඹට අවශ්‍ය සියලු සම්පත් ලබා දීමට මම නියෝග කර සිටිනවා. නුඹ මේ බැන්දේ කාටත් සොරේ රහසේය. ඒ වගේම වැව් බැම්ම මත සිට දෙපසටම ජලය බේරෙන එනම් බොරවන නිසා මෙය සොරබොර වැව නම් විය යුතුයි. දේවයන් වහන්ස, ඔබ වහන්සේ බුලතාගේ කල්ක්‍රියාව ගැන සතුටු වුවත් මානන් සිටින්නේ බියකින්. සිතන්න, හෙට දවසේ ජනතාව කියාවි රජුට වඩා බුලත ශක්තිමත් කියා.
රජුට වඩා බුලතා ජනතාවට ආදරේ කියා. දහස් ගණන් සේවකයන් යොදවා ඔබ වහන්සේ කළ සෑයට වඩා වැඩි ගෞරවයක් මේ සාමාන්‍ය ගැමියෙකුට ලැබෙමින් පවතිනවා. අද ඔහුට මෙවැනි වැවක් තනන්නට හැකිනම් හෙට දවසේ ඔහුට ඔබ වහන්සේගේ සියසුන උදුරා ගැනීමද අපහසු නෑය. එබැවින් එයට වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතුමය. නුඹ කියන්නේ සැබෑවක්ද? මගේ රටවැසියන් මට වඩා ඔහුට ගරු කරයිද? කිසිසේත්ම එසේ වීමට ඉඩදිය නොහැක. නිසැකවම දේවයන් වහන්සේ, මේ යෝධයා ජීවත්වීම ඔබ වහන්සේගේ කීර්තියට මණ්ඩ ජීවිතයට තර්ජනයක්. ඉතා ඉක්මනින් ඔහුව විනාශ කළ යුතුය. ඊර්ෂ්‍යාව නම් විෂයෙන් රජුගේ දැස් අන්ධ වුණා. තමාට වඩා වැජබෙන ඌනෑම දෙයක් විනාශ කිරීම රජදහමයයි ඔහු වැරදියට වටහා ගත්තා. ඔහු බුලතාව වැව්බැම්ම මතට කැඳ වූයේ රහසිගත සැලසුමක් ඇතිවයි. දේවයන් වහන්ස, ඔබ වහන්සේ මට මේ සොරබොර වැව්භූමියට පැමිණීමට යයි පැවසුවේ මන්ද? මෙසේ කරන්නේ කුමක් නිසාද? මා කළ වරද කුමක්ද? නුඹේ වරද නුඹ මට වඩා බලවත් වීමයි බුලතා. නුඹට තවත් ජීවත් වීමට අවසර නැත. මේ වැව නුඹේ අවසාන ස්මාරකය වනු ඇත සෙබළුනි. පහර දෙනු. මේ පුවත ඇසූ බුලතාගේ බිරිඳ උමතුවෙන් මෙන් වැව් බැම්ම වෙත දිව ආවා. තමාගේ ලෝකය වූ ස්වාමියා මරා දමා ඇති අයුරු දුටු අයට ජීවත් වීමට තවත් හේතුවක් තිබුණේ නැහැ. ඔබට මේ කුමක්ද සිදු වුණේ? ඔබ තනිවම මේ වැව බැන්දේ මිනිසුන්ගේ බඩගින්න නිවන්නයි. නමුත් මේ රජුට ඔබේ උතුම් ගුණය පෙනුනේ නැහැ. ස්වාමීනි, ඔබේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඊට වේවි. මම ඔබට පොරොන්දු වෙනවා. මම ඔබ වෙනුවෙන් මේ වැව ආරක්ෂා කරනවා. මේ ලොව ඇති තාක්කල් මම මෙහි රැකවලා වෙමි. එදා පටන් බුලතාගේ බිරිඳ සොරබොර වැවේ ආරක්ෂක දේවතාවිය ලෙස උපන් බව ගැමියන් විශ්වාස කරනවා. රජුට වැව ඉතිරි වුණත් ඉතිහාසයේ ඉදිරියේ ඔහු බුලතාගේ ගුණයට පරාජය වුණා. අදටත් සොරබොර වැවේ රළ පහරවල් අතරින් නැසෙන්නේ ඒ අහිංසක යෝධයාගේ සුසුම් සහ ඔහුගේ බිරිඳගේ ශෝකය.